රුසියාවේ අතිනවීන තාක්ෂණික ජයග්‍රහණය පස්වන පරම්පරාවේ ප්‍රහාරක ජෙට්යානය සුකෝයි SU-57 නේටෝ සංවිධානය මොවුන් හඳුන්වන්නේ ෆෙලන් නමින් මේ යානය සටන් බිම යළි නිර්වචනය කරන්නට සමත් අසම සම බලවේගයක්. ව්‍යාපෘතියේ අරමුණ වූයේ සෝවියට් යුගයේ MiG-29 සහ Su-27 වැනි ජනප්‍රිය යානා වෙනුවට අලුත් දියුණු යානයක් හඳුන්වා දීමයි. මෙම වැඩසටහන ආරම්භ වූයේ 1999 තරම් ඈතක. මුලින් PAK-FA හෝ T-50 ලෙස හැඳින්වූ මෙම යානයේ මංගල ගුවන් ගමන සිදු වූයේ 2010 ජනවාරි 29 වෙනිදායි. එය වසර ගණනාවක් පුරා දැඩි පරීක්ෂණවලට භාජනය විය. සංවර්ධන අභයෝග සහ 2019 දී සිදු වූ පරීක්ෂණ යාන අනතුරක් වැනි බාධා මැදියේ වූද පළමු නිෂ්පාදන යානය 2020 දෙසැම්බර් මාසයේදී රුසියානු ගුවන් හමුදාවට නිල වශයෙන් භාර දෙන ලදී. Su-57 ප්‍රධානම ලක්ෂණය එහි ස්ටෙල්ත් හැකියාවයි. රේඩාර් වලට හසු නොවීමට විශේෂ හැඩයකට සහ රේඩාර් අවශෝෂක ආලේපන යොදා නිර්මාණය කර ඇති මෙහි ආයුධ ගබඩා කරන්නේ යානයේ ඇතුළතයි. මේ රේඩාර් සංඥා පරාවර්තනය අවම කර යානයේ රහස්‍යභාවය රැකදෙයි. නමුත් Su-57 සතු විශේෂම හැකියාව එහි සුපිරි උපාමාරු දැක්වීමේ හැකියාවයි. ත්‍රිමාන තෙරපුම් දෛශික පාලනය 3D Thrust Vectoring Control මගින් යානයට ඕනෑම දිශාවකට ක්ෂණිකව හැරවීමට පුළුවන්. තවද ආෆ්ටර් බර්නර් භාවිතයකින් තොරව ධ්වනි වේගය අසිනවල් ඉක්මවා පියාසට කිරීමේ සුපර් ක්‍රූස් හැකියාවද ඇත. නූතන ඉලෙක්ට්‍රෝනික යුද පද්ධති සහ N036 බෙල්කා ASEA රේඩාර් පද්ධතිය සතුයි. මෙය එකවර ඉලක්ක 60ක් නිරීක්ෂණය කර ඉලක්ක 10ක් විනාශ කිරීමේ හැකියාව ලබා දෙනවා. එහි දිග මීටර් 20.1 එනම් අඩි 65යි අඟල් 11යි. පියාපත් විහිදුවා එදිදුර එනම් වින්ස්පෑන් එක මීටර් 14.1 එනම් අඩි 46යි අඟල් 3යි. උපරිම වේගය වැඩි ඇටිටියුඩ් වලදී ආසන්න වශයෙන් මැක් 2 හෙබත් පැයට කිලෝමීටර් 2135ක් ඉක්මවන්නට පුළුවන්. පියාසරි පරාසය උපරිම වශයෙන් කිලෝමීටර් 3500ක පරාසයක් අභ්‍යන්තර ඉන්ධන සහිතව ව්‍යාසරි කළ හැකියි. උපරිම ගුවන්ගත වීමේ බර කිලෝග්‍රෑම් 35000යි රාත්තල් 77160 දොඩකි. එන්ජින් වර්තමාන යානා බලගන්වන්නේ AL41F1 එන්ජින් මගින්. නමුත් අනාගතයේදී වඩාත් බලගතෝ SDL-30 හෙවත් ආර්ටිකල් 3 එන්ජින් සවිකිරීමට නියමිතයි. යානයේ අභ්‍යන්තර අවිගබඩාවේ R77M මධ්‍යම පරාස සහ R74M2 සීමිත පරාස වැනි මිසයිල් රැගෙන යා හැකියි. ඊට අමතරව KH-38 ස්ටෑන්ඩ් ඔෆ් මිසයිල සහ KAB මාලාවේ බෝම්බ වැනි ගෝනින් පොළවට ප්‍රහාරක අවිභාවිතා කළ හැකියි. මෑතකදී Su-57 යානයට මක්හෝ 9 වේගයෙන් ගමන් කරන අතිශය වේගවත් සර්කන් හයිපර්සොනික් මිසයිල සහ කිලෝමීටර් 3500 පරාසයක් සහිත නව ක්‍රූස් මිසයිල සවිකිරීමට සැලසුම් කර ඇති බව වාර්තා විය. Su-57 සැලකෙන්නේ ලෝකයේ තිබෙන දියුණුම පස්වන පරම්පරාවේ ප්‍රහාරක ජෙට් යානා අතරින් එකක් ලෙසයි. එහි ඇති ස්ටෙල්ත් සුපිරි උපමාරු දියුණු ඉලෙක්ට්‍රොනික උපකරණ සහ බලගතු එන්ජින් සංකලනය අනාගත ගුවන් යුද්ධයේදී
තීරණාත්මක සාධකයක් වනු අනුමානයි. අහසේ ආධිපත්‍ය වෙනුවෙන් නිර්මාණය වූ රුසියානු ඉංජිනේරු විද්‍යාවේ විශිෂ්ටතම නිර්මාණයක් ලෙස මේ සැලකිය හැකියි. මේ පිළිබඳ ඔබේ අදහස කුමක්ද? පහතින් අපට කියන්න.